ඉන්දියාව විසින් ඔපරේෂන් සින්දූර් නම් මෙහෙයුම දියත් කරනවා. ඉන්දියාව පාකිස්තානයේ ස්ථාන 9කට අද උදෑසන මිසයිල් ප්‍රහාර එල්ල කරලා තියෙනවා. ඉන්දිය රජය පවසන්නේ පාකිස්තානයේ ත්‍රස්ත කඳවුරු වලට එම ප්‍රහාර එල්ල කළ බව. ඒ වගේම පාකිස්තානයේ කිසිදු හමුදා කඳවුරකට ප්‍රහාර එල්ල නොකළ බවත් ඉතාම සූක්ෂමව හඳුනාගත් ත්‍රස්ත ඉලක්කවලට පමණක් මිසයිල් ප්‍රහාර එල්ල කළ බව ඔවුන් සඳහන් කරනවා. ඒ වගේම සින්දූර් මෙහෙයුම පසුගිය අප්‍රේල් 22 වෙනිදා ඉන්දීය කාශ්මීරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට ඍජු ප්‍රතිචාර දැක්වීමක් බව ඔවුන් සඳහන් කරනවා. පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙලා දකිනවා. පාකිස්තාන හමුදාව පවසන්නේ ඉන්දීය ප්‍රහාරයෙන් පුද්ගලයන් 3 දෙනෙකු මිය ගොස් තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව. ඒ අනුව ඉන්දියාව විසින් එල්ල කළ මේ ප්‍රහාරයට පාකිස්තානය විසින් අනිවාර්යයෙන්ම ප්‍රතිචාර දක්වන බව අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කරනවා. ඒ අනුව පාකිස්තානය විසින් ඉන්දියාව විසින් පාලනය කරන කාශ්මීර ප්‍රදේශයට කාලතුවක්කු ප්‍රහාර එල්ල කරලා තියෙනවා. මේ වගේ අලුත් තොරතුරු දැනගන්න මගේ channel එක subscribe කරලා තියාගන්න.